සිව්වැනට ආයිබෝවන්. ඔන්න අපි ඔන්ලයින් පන්තියේ වැඩේ පටන් ගන්නයි යන්නේ. මම ඉස්සෙල්ලා තීරණය කරා දැන් අපි ඉස්සෙල්ලාම රිවිෂන් පන්තියේ දැන් අපි සූදානම් කරගෙන තියෙන්නේ. එතකොට රිවිෂන් පන්තියේ ළමයි රිවිෂන් කියන්නේ එතකොට අඳුම තරමේ එකපාරක් දැන් ෆ්‍රෙෂ් අයි සෙකන්ඩ් අයි තර්ඩ් අයි හරිද? එතකොට ඒ ළමයි ටික අඳුම තරමේ එකපාරක් හරි නෝට් ටික සම්පූර්ණ කරගෙන තිබිය යුතුයි. අනිවාර්යයෙන් තිබිය යුතුමයි. එතකොට ඒ ළමයින්ට අපි තීරණය කරා කාබනික රසායනයෙන් අපි පටන් අරගෙන මුළු සිලබස් එකම ආවරණය වෙන විදිහට වැඩ ටික කරගෙන යන්න. එතකොට මේක තියරි ළමයින්ටත් පුළුවන් ගොඩ දාගන්න. නමුත් වැදගත්ම දේ මම මේක තනිකරම ටාගට් කරන්නේ රිවිෂන් ළමයි. එතකොට තියරි ඔන්ලයින් පන්තියේදී ළමයින්ට තියරි ඒකෙදි ඒ ටික ලස්සනට කවර් කරගත්ත හැකි. රිවිෂන් පන්තියේදී අපි මේ මාස කිහිපයකට ඉක්මනටම අපේ මුළු සිලබස් එක විභාගෙට ඕන මුළු සිලබස් එකම අපි ආවරණය කරගන්න තමයි අපි මේ දැන් ලෑස්ති වෙන්නේ. ඒකෙදි මම කිව්වා වගේ අපි කාබනික රසායනයෙන් අපි ස්ටාර්ට් එක ගන්නයි මේ සූදානම්. ඕගනික් කෙමිස්ට්‍රි. අපි බලමු ඉස්සල්ලාම කොහොමද අපේ විභාගෙට මේක මේ පාඩම දායක වෙන්නේ කියලා. මේ පාඩමේ කොයි වගේ ලකුණු ප්‍රමාණයක් අපට ආසන්න වශයෙන් ගන්න පුළුවන්ද කියලා අපි ඉස්සලා බලමු. සාමාන්‍යයෙන් ළඟම පේපර් එක ගත්තාම MCQ 10ක් 12ක් විතර ආසන්න වශයෙන් 10ක් කියලා මම ගත්තා. 12ක් වෙන අවස්ථා තියෙනවා. MCQ 10ක් ගත්තොත් එතෙන්ට ලකුණු 10ක් කෙලින්ම හම්බ වෙනවා. හරි. ස්ට්‍රක්චර් DC 4 වෙනි එක අනිවාර්යයෙන්ම සෙට් වෙනවා අපට. ඒකේ ලකුණු 5ක් හම්බ වෙනවා. EC රචනා ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අපිට තියෙනවා කාබනික රසායනයටම වෙන් වෙච්ච රචනා ප්‍රශ්නේ. ඒකෙන් 7.5. එතකොට මේ ලකුණු ටික එකතු කරොත් එනවා ආසන්න වශයෙන් 15යි 22යි. ඔව් 22යි අදලානේදී ආසන්න වශයෙන් 23ක්. හරි. එතකොට දැන් පුතාලට තේරෙනවා අපේ පේපර් එකෙන් ආසන්න වශයෙන් 4න් එකක බරක් මේ පේපර් එකටදී මේ ප්‍රශ්නෙට මේ පාඩමට තියෙනවා. 4න් එකක් කියන්නේ 25යි කියලා සැලකුවා. හරි. MCQ 12ක් આવත් හරිනේ ඉතින් ආසන්න වශයෙන් 24.5 25ක්. ඒතකොට දැන් තේරෙනවනේ මේක තිතටම ඉගෙන ගන්නවා කියන්නේ ආය සුපිරි. නියමයි. හරිද? තිතටම ඉගෙනගත යුතුමයි. ඒක තමයි අනිවාර්යෙන්. ඒ කියන්නේ දරුවෝ සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි ගත්තාම කාබනික රසායනය, අකාබනික රසායන, ඕගනික් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි කියන්නේ අදවතේ අර වම් පැත්ත දකුණු පැත්ත ආන්ගේ වගේ ගත්තොත් එක පැත්තක් වගේ. හරිද? ඒ කියන්නේ ඒ තරම් හරියටම මරුවටම තියෙන්න කොටස. right. එතකොට පේපර් එකේ සම්දර්භය ගත්තාම මේකේ කොහොමද මේකට අහන කොටස් ටික කියලා අපි ගත්තාම ඒකේ ඕගනික් කෙමිස්ට්‍රි වලින් තියෙනවා ඕගනික් ප්‍රතික්‍රියා, කාබනික ප්‍රතික්‍රියා. හරිද? ඉනෝගනික් ප්‍රතික්‍රියා තරම් විශාල ප්‍රමාණයක් නෑ. ඉනෝගනික් ප්‍රතික්‍රියා අතිවිශාල ප්‍රමාණයක් අපට හම්බ වෙනවා. නමුත් කාබනික රසායනයේ ඉතර එහෙම ලොකු ප්‍රතික්‍රියා ප්‍රමාණයක් හම්බෙන්නේ නෑ. නමුත් ඒ ඉගෙන ගන්න ප්‍රතික්‍රියා පාවිච්චි කරලා පරිවර්තන කරන්න අපට සෙට් වෙනවා රචනා පේපරේ. ටිකක් පහුගිය ප්‍රශ්න පත්‍ර කරනවා වගේ නම් සාමාන්‍ය 2010ට 2011ට වගේ කලින් ස්ට්‍රක්චර් DC පේපර් වලක් තියෙනවා පරිවර්තන කියන කොටස. ඒකේ කොටු වගේක් තියෙනවා දීලා ඒ කොටු ටික පුරව යන්න තියෙන්නේ. නමුත් දැන් අපිට කෙලිම රචනා ප්‍රශ්න පත්‍රයට හම්බ වෙනවා ඇලිපැටික. ඒ කියන්නේ බෙන්සීන් නැති පරිවර්තනයක් ඕ කීපේ දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. ඇරොමැටික පරිවර්තනය කියන්නේ බෙන්සීන් සම්බන්ධ පරිවර්තනය. එතකොට මේ දෙකටම අපි සූදානම් වෙන්න ඕන රචනා ප්‍රශ්න පත්‍රේ. ඊට පස්සේ යාන්ත්‍රණ තියෙනවා. යම් කිසි ප්‍රතික්‍රියාවක් වෙන පිළිවෙල අනුපිළිවෙල පියවර. හරිද? චාලක රසායන ඉගෙන ගත්තා නම් යාන්ත්‍රණ කියන එක 아무තු දෙයක් නෙවෙයි. චාලක රසායනයේ යාන්ත්‍රණය ගැන කතා කරනවා. හරි? එතකොට කාබනික සංයෝග ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගැනීම මේක ඉතාම වැදගත්. ස්ට්‍රක්චර් DC පේපර් එකේ කොටු ටික පුරව ගන්න අපිට දෙනවා ඡේදයක්. ඡේද දීලා මේ මධ්‍යසාරද මේ ඇල්ඩිහයිඩද මේ කීටෝනද කියලා අදාළ ප්‍රතිකාරක දැම්මට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන තීරණය කරන්න මේ මොන සංයෝගයක්ද මොන දේවල්ද මේ තියෙන්නේ කියලා. හරිද?
එතකොට ඔතෙන්ටම සම්බන්ධ වෙනවා IUPAC නාමකරණේ අනිවාර්ය ප්‍රශ්නයක් MCQ පේපරේ 4 5 වගේ MCQ එක ගොඩක් වෙලාවට හැදිලා තියෙන IUPAC නාමකරණේ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යුහේ දීලා ව්‍යුහ සූත්‍රය දුන්නාම අපට නම IUPAC නම ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම IUPAC නම දුන්නාම ව්‍යුහ සූත්‍රය අපට අඳ ගන්නත් පුළුවන් වෙන්න ඕන. සමාවයවිකතාව මේක හරි වැදගත් වෙනවා. මේ දැනුම ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේ ලකුණු ටික ගන්න සමාවයවිකතාව අපි කතා කරමු. මේ දෙන්නම අපි අන්තිමට සාකච්ඡා කරමු. ක්‍රියාකාරී කාණ්ඩ සංයෝග ටික අඳුරගත්තට පස්සේ ලේසියෙන් පුළුවන් මේ ටික කවර් කරගන්න. උගන් සාමාන්‍ය මෙතනින් පටන් ගන්නත් පුළුවන්. නමුත් මට මේක හැමෝම ඉතින් උගන්නන පාඩමක් වෙන්න ඇතිනේ. හරිද නිකන් හැමෝටමත් බෑ. නමුත් දැනෙන තැනකින් පටන් ගන්න ඕනේ. හරිද? එතකොට මම පටන් ගන්නවා අද මෙන්න මේ කෑල්ල අහු වෙන විදියට අද. හරිද? ඇල්කේන සම්බන්ධ පරිවර්තන මාර්ග ඇල්කේන සම්බන්ධ පරිවර්තන කියන කොටසින් මම අද පටන් ගන්නවා. අද පාඩම දැන් හැමෝටම අයිඩියා එකක් එන්න ඕන පේපර් එකට කොහොමද මේකට බලපෑමක් තියෙන්නේ මොන වගේ කොටස් අපි මේක ඉගෙන ගන්න ඕනද කියන කතාව හැමෝටම මේක දැන් තියෙන්න ඕන පුතාලා දුවලට අනිවාර්යයෙන්ම හොඳ අයිඩියා එකක් තියෙන්න ඕන දැන් අයිඩියා එකක් තිබ්බ නැත්නම් ඔන්න දැන් හරි ඒක පැහැදිලි චිත්‍රයක් පැහැදිලි රූපයක් දැන් ඔයාලගේ හිතේ තිබිය යුතුයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම කිව්වා වගේ දැනෙන තැනකින් දැන් අපි පටන් ගන්න හදනවා. හරිද? හරි. එතකොට මම දැන් කිව්වා වගේ කලිනුත් මතක් කරා මේ රිවිෂන් ස්පීඩ් රිවිෂන් පන්තියක් විභාගයට මාස කිහිපයකට මාස තාම 14යි තියෙන්නේ. එතකොට ඒකෙදි පුතාලට කෙලින්ම මේ කුට්ටිය පිටින් තියරි පන්තියේ තියරි නෝට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හරිද? මම කියවනේ විභාගයට ඕන මූලික කාරණා ටික තමයි අපි මේකෙදි සාකච්ඡා කරන්නේ. තියරි ළමෙක්ට උනත් හරි ඒකක් ගන්න ලකුණු 90කට උඩ ගන්නවා නම් ඒකක් ගන්න මම මේ උගන්වන ටික 100ට 100ක් ප්‍රමාණවත්. ඒ වගකීම් මම ගන්න. හරි. තියරි පන්තියේදී ලස්සනට පිළිවෙලට නෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක උගන්වන්නේ රිවිෂන් පන්තියේදී විභාගයට සූදානම් කරන වැඩේවි. හරිද? සබ්ජෙක්ට් එක උගන්වන එකයි විභාගයට සූදානම් කරන එකයි අතර පොඩි නෙවෙයි ලොකු පරතරයක් තියෙනවා. හරි? රයිට්. ඔන්න එහෙනම් කතාව දැන් හැමෝටම අයිඩියා එකක් ආවා. අපි එහෙනම් යම් වැඩේට වැදගත් දේවල් ටික අනිවාර්යයෙන්ම දාගන්න ඕන නෝට් එකක් මම කියද්දී කියවද්දී සහ අද පරිවර්තන සම්බන්ධ පරිවර්තන මාර්ග ඇඳ ගන්නවා. ඒ ටික එහෙම ලස්සනට ඇඳගෙන පොඩි විසිල් බෝඩ් එකක් වගේ ගහගෙන හරි මම ඒ තැනට ආවට පස්සේ මතක් කරන්නම් පුතාලට පාඩම් කරන තැන ඉස්සරහින් ගහගත්තා නම් මරු. ඒක විය යුතුයි. හරි. හරි. ඔන්න එහෙනම් අපි යන් පාඩමට කොළ කැලි වල ලියන්න එපා නෝට්. අනිවාර්යෙන් පොතක් තියාගන්න පුතේ. හරි. කරන වැඩේ පිළිවෙලට අනිවාර්යෙන් කරන්න. විනාඩි 5ක්ද විනාඩි 10ක්ද නෙවෙයි කරන මිනිත්තු කීපය හරි පිළිවෙලට ලස්සනට දැනෙන්න කරා. හරි. එතකොට තමුන්ගේ හිතට සැටිස්ෆයින් එකක් ඈ දැනෙන්න ඕන මම මේ වැඩේ කරා මම මේ වැඩේ කරපු දේ සාර්ථකයි කියන එක තියෙන තමුන්ගේ හිතට දැනෙන්න ඕන. හරිද? රයිට්. මාතෘකාව හයිඩ්‍රෝකාබන දෙමු. කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. දාගමු chart එක.
chart එක දාගමු. ඇලිපැටිකයි කියන්නේ බෙන්සීන් නෑ කියන්නේ. ඇරොමැටික. ඇරොමැටික. चक्रीय चक्री अचक्रीय चक्री साइक्लोहेक्सेन कार्बन 6යි हाइड्रोजन 12ක් साइक्लो කියන්නේ චක්‍රීයයි C6යි H12 साइक्लो हेक्सेन එයාගෙන අචක්‍රීය 3 एल्केन एल्कीन एल्काइन एल्केन කියන මොනවටද කාබන් අතර තනි බන්ධන තියෙන්නේ නේද කාබන් අතර තනි බන්ධන තියෙන්නේ एल्कीन කියන්නේ කාබන් අතර ද්විත්ව බන්ධන එල්කයින වල ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා පොදු සූත්‍රේ පැත්තකින් ලියන්නම් මම එල්කීන වල පොදු සූත්‍රය වෙන්නේ C2යි sorry CN H2n ධන L කීනවල CN H2i L කයිනවල CN H2n ඍණ පොදු සූත්‍රය යටින් ලියාගත්තා නම් අමාරු යටින් ලියන්න දෙන්න මට ඊට මදි මේ හින්දා පැත්තකින් පෙන්නුවා හරි දාගමු ඇරොමැටිකයි කියන්නේ බෙන්සීන් තියෙන ලොකුවටම අපි කතා කරනවා දැනට දාගමු C6H අකුල වල ලියලා තියෙනවා හයිඩ්‍රජන් ටික රයිට් දාගන්න chart එක හරි වීඩියෝ එක පෝස්ට් කරලා පුළුවන්නේ දාගන්න නැත්නම් වීඩියෝ එක දිග් ගැස්සෙන හින්දා ඔන්න මම ඉස්සරහට යන්න උනායි හරි ඇල්කීන වල කාබන්ට සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් සංඛ්‍යාව සම්බන්ධ වෙලා තියෙන පුතේ හරිද දැන් ඇල්කීන වල නෑ ඕනනම් මේ බන්ධන එක බන්ධනයක් විදවට්ටලා මෙතෙන්ට හයිඩ්‍රජන් කෙනෙකුයි මෙතෙන්ට හයිඩ්‍රජන් කෙනෙකුයි සම්බන්ධ උනේ. මෙතන ඇල්කයින වල මේ ඇල්කීන වල එක්කෙනෙක්. ඇල්කයින වල මේ
ත්‍රිත්ව බන්ධනයේ එක බන්ධනයක් බිඳවට්ටලා එක හයිඩ්‍රජන් කෙනෙක් තව හයිඩ්‍රජන් කෙනෙක්. ඊළඟට තව බන්ධනයක් තියෙනවා. මේ බන්ධනෙ බිඳවට්ටලා මෙතෙන්ට හයිඩ්‍රජන් කෙනෙක් මෙතෙන්ට හයිඩ්‍රජන් කෙනෙක් සෙට් වුණා. එතකොට මේවට තව හයිඩ්‍රජන් සෙට් වෙන්න පුළුවන්. මේවට අපි කියනවා අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන කියලා. මේවට කියනවා මේවට කියන්නේ ඇල්කේන වලට සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් සංඛ්‍යාව සම්බන්ධ වෙලා තියෙනවා. එන්න මේවට කියනවා ඇල්කේන වලට කියනවා සන්තෘප්ත හයිඩ්‍රෝකාබන්. ඇල්කේන සන්තෘප්තයි, ඇල්කීන ඇල්කයින අසන්තෘප්තයි. පැහැදිලිද? රයිට්. ඊමෝ අපි තරුක්. ඇල්කේන සන්තෘප්ත හයිඩ්‍රෝකාබන වේ. ඇල්කේන සන්තෘප්ත හයිඩ්‍රෝකාබන. ඊළඟ තරුව ඇල්කීන හා ඇල්කයින. ඇල්කීන හා ඇල්කයින අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන වේ. අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන වේ. හරි. මාතෘකාව ඇල්කේන. ඇල්කේන තරුව දාලියමු. ඇල්කේන වල අඩංගු වන්නේ කාබන් හා හයිඩ්‍රජන් පමණක් වන අතර කාබන් පරමාණු අතර තනි බන්ධන පවතී. කාබන් පරමාණු අතර තනි බන්ධන පවතී. රයිට්. අනුමාත්‍රකාව. ඇල්කේන වල සදෘශ ශ්‍රේණි. ඇල්කේන වල සදෘශ ශ්‍රේණි. චූටිම ඇල්කේනේ CH4 අපි කියනවා මෙතේන්. ඊට පස්සේ කාබන් දෙන්නෙක් ඉන්න ඇල්කේනේ එතේන්. ඒන් වලින් ඉවර වෙන්නේ. ඇල්කේන් අපි 6ක් විතර ලියමු. ඊට පස්සේ හැම දැන් මේ දෙන්නෙක් අතර පරතරේ ඇනික් කාණ්ඩයක්. අපි කියනවා CH2 කාණ්ඩයක් තියෙනවා. හරිද? ඊළඟ එක කෙනා බලන්නකො. CH2 CH2. ඒක හොඳටම පැහැදිලි. මෙයා මෙතන ඉන්නවා, මෙයා මෙතන ඉන්නවා. CH2 කාණ්ඩයක් තමයි එන්න වැඩි වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි කියනවා ප්‍රොපේන්. CH3 CH2 CH2 CH3 butane. පහ CH3 CH2 CH2 කාබන් පහයි. CH2 CH pentane. 6 CH3 CH2 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 CH3 1 කාබන් 6 දිග 2 3 6 hexane. ඔකට අපි කියනවා ඇල්කේන වල තව ලියයක්දී හෙප්ටේන් මෙතේන් මෙතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් හෙක්සේන් හෙප්ටේන් ඔක්ටේන් නොඩේන් දෙකේන් ඔය විදිහට ලියාගෙන ගිය හැකි. රයිට්. දාගම් පිළිවෙලට පල්ලට
right. ඇල්කේන වල භෞතික ගුණ ටිකයි ඇල්කේන වල භෞතික ගුණ කියන්නේ එයාගේ ද්‍රවාංක තාපාංක කොහොමද විචලනය වෙන්නේ. හරිද? අපට අණු කීපයක් දීලා එයාලගේ ද්‍රවාංක තාපාංක විචලනය කොහොමද කියලා MCQ අහපු අවස්ථාවව තියෙනවා මේ. හරිද? 2024 තනිකරම තියෙනවා අණු ඇල්කේන කීපයක් දීලා එයාගේ ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ කොහොමද කියලා ප්‍රස්ථාරයකට අරගෙන ගත්ත අවස්ථාව. හරිද? ඒතර මං කිව්වේ එතකොට අපිට පුළුවන් වෙනවා කාබනික සංයෝගවල ද්‍රවාංක තාපාංක විචලනයේ පැහැදිලි කරගන්න. වගේ මෙයාගේ ජල ද්‍රව්‍යතාව පැහැදිලි කරගන්න. එයා හදන හයිඩ්‍රජන් බන්ධන අණු. හයිඩ්‍රජන් බන්ධන සෑදීම හා නොසෑදීම මත ජල ද්‍රව්‍යතාව තීරණය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන. එයාලගේ ලාක්ෂණික ප්‍රතික්‍රියා තියෙනවා නම් ලාක්ෂණික ප්‍රතික්‍රියා සහ ඒ කියන්නේ රසායනික ගුණ යටතට එයාලගේ යාන්ත්‍රණ අපට පුළුවන් වෙන්න ඕන. හරි. ඇල්කේන වල ඔය කියපු පාර්ට්ස් ටික අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. මං කිව්වේ මට දැනෙන තැනකට යන්න ඕන කියලා. මේකේ පොඩ්ඩක් නිකන් හරි. අපි යනවා ඇල්කේන සම්බන්ධ පරිවර්තන මාර්ගවලට. right. මාතෘකාව ඇල්කේන සම්බන්ධ පරිවර්තන මාර්ග. ඇල්කේන සම්බන්ධ පරිවර්තන මාර්ග. chart එක අනිවාර්යෙන් දාගන්න ඕන. මම ඉස්සෙල්ලත් මතක් කරා. ලස්සනට බිසිල් බෝඩ් භාගයක හරි බිසිල් බෝඩ් එකක වගේ දාගෙන පාඩම් කරන තැන ඉස්සරහා ගත්තා නම් මරු. අඩුම තරමේ A4 කොලයක half sheet කොලයක් අරගෙන මේ chart ටික ඇඳගන්න. හරිද? අනිවාර්යෙන් අපි මේක රචනා ප්‍රශ්නයට සම්බන්ධ වෙනවමයි. මේ කියන කොටස් ටික. පරිවර්තන. හරිම වැදගත්. අනිවාර්යෙන් මේක ඇඳගන්න මේ chart එක ඇඳගන්න කොලයක අඩුම half sheet කොලයක A4 කොලයක ඇඳගෙන පාඩම් කරන තැන ඉස්සරහින් තියාගන්න. හරි. මාතෘකාව ඇල්කේන සම්බන්ධ පරිවර්තන මාර්ග. හරි. ඇල්කේන හදාගන්න. දානවා සෝඩා ලයින්. ඔන්න මම දැන් කීමයි කරන්නේ. වැදගත් දේවල් ටිකෙන් පැත්තක ලියා ගන්න ඕන. කාබොක්සිලික් අම්ලකින් ඇල්කේනයක්. එන්නේ COOH කාණ්ඩය අහක් කරලා දාන්න. හරි. සෝඩා ලයින් දැම්ම නම් හරි. කැල්සියම් ඔක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රෝක්සයිඩ්. ඊපස්සේ ග්‍රීන් ආර් ප්‍රතිකාරක. CH3 CH2 MgCa. යාට අපි කියනවා ග්‍රීන් ආර් ප්‍රතිකාර. එයාට දාන්න ඕන ජල අණුවක්. ජලය හරි තංගු අම්ලයක් හරි දැම්ම නම් හරි. ඒකින් ඇල්කේනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් එක. කීටෝන් එකටත් පුළුවන්. ක්ලෙමෙන්සන් ඔක්සිහරණය එක. දහනය කරොත් මේක නම් පරිවර්තන වලට සම්බන්ධ වෙන්නේ නම් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ජල වාෂ්පය. ඇල්කයින ඇල්කීනවල රේඩිනිකල් H2 රේඩිනිකල් කියන්නේ සක්‍රිය කරන ලද නිකල්. දැම්මොත් ඇල්කීනයක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ සෙට් එක ඇල්කේන හදාගන්න ප්‍රතික්‍රියා ටික. ඇල්කේනේ හදාගන්න. හරිද? මේක නම් ඉතින් ඇල්කේන භාජනය වෙන ප්‍රතික්‍රියාවක් දහන ප්‍රතික්‍රියාව ඔක්සිජන් දාපුවාම මේක මල්ලි කොමික පාට ලියන්නම්කො දාන ප්‍රතිකාරක ටික. ඔන්න දැන් ඇල්කේන භාජනය වෙන ප්‍රතික්‍රියාව. ඇල්කේන වල භාජනය වෙන ලාක්ෂණික ප්‍රතික්‍රියාව තමයි මුක්ත කණ්ඩක ආදේශ ප්‍රතික්‍රියාව. මං කිව්වේ ඇල්කේන වල භෞතික ගුණ ටිකයි එයාගේ ලාක්ෂණික ප්‍රතික්‍රියාව යාන්ත්‍රණය අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. හරි. දැන් අද මේ සෙට් එක ඉවර කරමු. CH3
ඉසිරිත හිරුවෙලියට ඒ ක්ලෝරිනීකරණය කරොත් හයිඩ්‍රජන් කෙනෙක් ගලවලා හයිඩ්‍රජන් ඔක්කොම ගලවන්නත් පුළුවන්. වැඩිපුර ක්ලෝරින් දැම්මොත්. නැත්නම් ක්ලෝරින් කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. මේකට ජලීය මධ්‍යසාරීය KCN දැම්මොත් CH3 CH2 CH Cl ගලවලා CN මධ්‍ය සයනයිඩ් කාණ්ඩයක් සෙට් කරගන්න පුළුවන්. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දැම්මොත් CH3 CH2 OH මධ්‍යසාරයක් ලබා ගන්න පුළුවන්. මැග්නීසියම් වියලි විතර දැම්මොත් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හදා ගන්න පුළුවන්. හරිම වැදගත් ප්‍රතිකාරකයක් ග්‍රීනාඩ් කියන්නේ. D2O දැම්මොත් ඩියුටීරියම් අඩංගු ජලය CH3 CH2 ඩියුටීරියම් පරමාණුවක් සෙට් කරගත්ත ඇති. ආයි ජලය දැම්මොත් අර මෙයාමයි ඉතින් ඔය ඉන්නේ. ආයි හයිඩ්‍රජන් සාමාන්‍ය හයිඩ්‍රජන් පරමාණුවක් සෙට් කරගන්න පුළුවන්. සයනයිඩ් ඔක්සිහරණය කරොත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්මොත් CH3 CH2 CH2NH2 කාබන් එකක් වැඩි. කාබන් කියන්නේ කාබන් දෙකක් වැඩි වුණා කොහොමද Cl ට ජලීය මධ්‍යසාරීය KCN දාපුවම CN සෙට් වෙනවා සයනයිඩ් කාණ්ඩයක්. එතකොට එයාට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර මාධ්‍යයේ තියෙන දාලා ජලය දාලා ඔක්සිහරණය කෙරුවොත් ඔක්සිහරණය කරොත් ඇමයින් කාණ්ඩයක් NH2 කාණ්ඩයක් තියෙන කාබන් ගාන දැන් මෙතනදී කාබන් 2යි තිබ්බේ මෙතන කාබන් 3 දක්වා වැඩි වෙච්ච අණුවක් හදා ගන්න පුළුවන් පියවර තමයි මේ යන්නේ. Cl කරගන්නවා Cl CN කරගන්නවා. හරි? right. ඊට පස්සේ HNO2 නයිට්‍රස් ආම්ලය දැම්මොත් CH3 ආයිත් මධ්‍යසාරයක් හදා ගන්න පුළුවන්. කාබන් ගාන ඒ විදිහටම තියෙන මධ්‍යසාරයක් හදා ගන්න පුළුවන්. කාබන් ගාන 3. හරිද? කාලියන් විද අර ඉලක්කම් හරි ඉලක්කම් ටික නැති වෙනවා. මම තුත්තක් ඇටි ලියන්න. ආම්ලික ජලය දැම්මොත් මෙයාට කාබොක්සිලික් අම්ලයක් ගන්න පුළුවන්. තනුක අම්ලයක් හරි ආම්ලික ජලය හරි දැම්මම සයනයිඩ් කාණ්ඩේ කාබොක්සිලික් අම්ලයක් කරගන්න පුළුවන්. right. කාබොක්සිලික් අම්ලයට ඔක්සිහරණය කරලා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා මධ්‍යසාරයක් හදා ගන්න පුළුවන්. කාබන් ගාන 3ක් වෙච්ච. CH3 CH2 CH2OH ආයමයට H+KMnO4 දැම්මොත් ආයෙත් අපිට පුළුවන් කාබොක්සිලික් අම්ලෙම ගන්න මධ්‍යසාරය. ඊට පස්සේ මේකට එස්ටරීකරණය කරන්න පුළුවන් කාබොක්සිලික් අම්ලයට CH3 CH2 COO CH3 එස්ටරීකරණය කරන්න පුළුවන් මධ්‍යසාරයක් දාලා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දැම්මම නම් හරිද? නෝ වැදගත්ම දෙයක් තමයි එස්ටරේ දෙකට කඩා ගන්න එකකුත් අපිට සෙට් වෙනවා. ඒ වගේම එස්ටරයක් හදා ගන්න මේ ප්‍රතික්‍රියාවත් වැදගත්. CH3OH මධ්‍යසාරයක් කාබොක්සිලික් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම මෙන්න මේ OH එක මේ H එකයි මධ්‍යසාරයෙන් හයිඩ්‍රජන් ගැලවෙනවා කාබොක්සිලික් අම්ලයෙන් OH කාණ්ඩේ ගෲප් එක ගැලවෙනවා. එතන මොකද හැදෙන්නේ? CH3 CH2 CO මෙතන ඉතුරු කෑල්ල මෙතෙන්ට ඇවිල්ලා සෙට් වෙනවා. මේ OCH3 මෙතෙන්ට සෙට් වෙනවා. පැහැදිලිද? හරි. CH3 මේකට දාන්න ඕන මොකද්ද? කාබොක්සිලික් අම්ලයට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාලා මධ්‍යසාරයක් දාපුවාම මොකද වෙන්නේ? ජලාණුවක් ගැලවිලා යනවා. කොහොමද ජලාණුව ගැලවෙන්නේ? කාබොක්සිලික් අම්ලයෙන් OH ගෲප් එක ගැලවෙනවා. මධ්‍යසාරයෙන් හයිඩ්‍රජන් පරමාණුව ගැලවිලා ඉතුරු පාර්ට් ටික තියෙනවා. CH3 CH2 CO මෙන්න CO OCH3 ඇවිල්ලා සෙට් වෙනවා. මේ වගේ කාණ්ඩයකට අපි කියනවා මෙන්න මේ වගේ ගෲප් එකක් තියෙන එකට අපි කියනවා එස්ටරයක්.
හරි සුවදවත් ඔය සංයෝගය ස්තර. හරි ප්‍රතිකාරක ටික මම ලියන්නම් chart එක දාගන්න. මේකට PCl5 දැම්මොත් CH3 CH2 CH2Ca හදාගන්න. වහපව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ආයෙත් මධ්‍යසාරය ගන්න පුළුවන්. ආය හරි ප්‍රතිකාරක ටික ලියන්න. මොකද මේකට දාන්න ඕන කිව්වේ සෝඩලයි කැල්සියම් ඔක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ග්‍රීනාඩ්ගේ කොහොමද හදාගන්න පුළුවන් කිව්වේ ජලය හරි තනු කම්ලයක් හරි දැම්මම නම් හරි. ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කරන්න පුළුවන් ඇල්ඩිහයිඩ් Hg සිංක් Hg සිංක් Hg සාන්ද්‍ර HCl මෙයා බවට පත් කරන්නේ රේනිකල් H2 විසිරිත හිරුවෙලිය මේ සංකේතවත් කරන විදිහ H නේ විසිරිත හිරුවෙලිය යටතේ ක්ලෝරිනීකරණය කරොත් Cl කෙනෙක් සෙට් කරගන්න පුළුවන්. ජලීය මධ්‍යසාරීය ජාමා KC ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන්. ජලය ජලී C2H5OH ඕන මධ්‍යසාර ජලී KCA ඔහොම ලියන්නත් පුළුවන්. KCA ජලීය මධ්‍යසාරී KCA එහෙම ලියන්නත් පුළුවන්. ඊට පස්සේ ඔක්සිහන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර මාධ්‍ය තමයි ඉන්නේ. මෙයා අධික ප්‍රතික්‍රියාශීලී. ඒකයි ඊතර මාධ්‍ය ඉන්නේ. ජලයේ දාලා ජල විච්ඡේදනයක් කරනවා. ඊට පස්සේ HNO2 මෙයා බවට පත් කරගන්න NH2OH කරගන්න පුළුවන් මෙතෙන්ට HNO2 දාලා. ඒක සයනයිඩ් කාබොක්සිලික් අම්ලය බවට පත් කරන්න පුළුවන් H+H2O දාලා. right ටික මෙහි සම්පූර්ණ කරලෙමු. මැග්නීසියම් වියලි ඊතර දාලා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හදා ගන්න පුළුවන්. ආයි ජලය දාන්නයි තියෙන්නේ. Cl OH කරගත්ත හැකි PCl3 හෝ PCl5 දාලා රත් කරන්නයි තියෙන්නේ. රත් කරන්නේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි වෙන්න. ඊට පස්සේ මෙතෙන් D2O දැම්මම ග්‍රීනාඩ් වලින් ඩියුටීරියම් අඩංගු අණුවක් ගත්ත හැකි. තව චුට්ටයි තියෙන්නේ. මෙයා කාබොක්සිලික් අම්ලය මධ්‍යසාරයක් කරන්න ඔක්සිහරණය කරන්න ඕන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර මාධ්‍ය ඉස්සෙල්ලා තමුණ අපට ජලය. මධ්‍යසාරය කාබොක්සිලික් අම්ලය කරන්න H+ KMnO ආම්ලික KMnO4 දැම්මම හරි. OH එක Cl කරගන්න ඕනේ. ඉස්සෙල්ලා PCl3 ලියවන්න දැන් PCl5 ලියන්න. PCl5 දාලා රත් කරන්න. Cl එක න OH කරගන්න ඕන නම් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න. ජලීය AQ. හරි. ඔන්න chart එක. දාගන්නකො. මේ chart එක ඕනෙමයි. chart එක නැතුව අපට පරිවර්තන ටික කරගන්න බෑ, ගොඩ දා ගන්න බෑ. මේවා තමයි ඉතින් ෂෝට් නෝට්. හරි. මේ ටික පුළුවන් නම් දෙන්නේ කියලා. පොඩ. හරි. වීඩියෝ එක පොස්ට් කරලා ලියාගත්ත හැකි. පුරුවටයි වීඩියෝ එක දිග්ගස් සම්ඩ ඕනේ නැහැ. ටික වැඩි වුණාම බලන්න ටිකක් අවුල්නේ. පරිවර්තන ටික ඉවර කරන්නයි යන්නේ. හරි. සිං වැදගත් දේ
මේ කරන වැඩ ටික සෙට් වෙනවා නම් හරි මම උගන්වන දේ තේරෙනවා නම් පැහැදිලි නම් කරන වැඩ ටික මම අර කලින් කිව්වා වගේ තමුන්ට සැටිස්ෆයින් ඒ කියන්නේ මොකද කියන්නේ සර් තේරෙනවා වැඩේ මට සෙට් කියලා තේරෙනවා නම් ඔන්න මට කරන උපකාරයක් විදියට සහ තව කෙලෙවිච්ච උන් ඉන්න ඕන විශේෂයෙන් මම කියවේ දෙවෙනි පාර හෝ තුන්වෙනි පාර ලියන හොඳට මැනගත්තේ උන් ටිකක් ඉන්නවා නම් යාළුවෝ දැනුවත් කරන්න මෙන්න මෙහෙම කෙමිස්ට්‍රි පන්තියක් තියෙනවා කියලා ඒ සපෝට් එක මට ඕනෙමයි මේක මගේ වෘත්තිය. එතකොට මට මගේ වෘත්තිය කොට දාන්න පුතාලා තමයි මගේ සපෝට් එක උදව් කරවෝ හවුල් කරවෝ හරි එතකොට මට ඒකට සපෝට් එක ඕනෙමයි ලොකු ප්‍රචාරණ මාධ්‍ය අපි භාවිතා කරන්නේ එහෙම භාවිතා කරන්න එහෙම ලොකුවට කරන්න තරම් එහෙම වක්කම මා සතුව නැහැ ඒක නිය වියන්ගෙන් ගල්ලොකු පොරවල් කියන්න වාහන ගේලි පෙන්නන්න රෙන්ට් එක රන් ගත්ත වාහන එහෙම එච්චර අමාරුකුත් මානසික ව්‍යාකූලතාවයකුත් නෑ මට තාම නියක කොහොමත්ම නෑ ඉතින් ගන්න හොඳයි නම් වැඩේ යනවා හොඳයි කියලා තේරෙනවා නම් වැඩ පිළිවෙල හොඳයි නම් අනිවාර්යයෙන්ම යාළුවන්ට කියන්න අපේ පන්තියේ ඒක තමයි මට දෙන්න ලොකුම සපෝට් එක හරි right මම මගේ වැඩේ 100% ඒ කියන්නේ මට දෙන්න පුළුවන් උපරිමයෙන් මම දෙනවා පුතාලට ඔයාලගෙනුත් විය යුතු කොටසක් තියෙනවා ඒක මට කරලා දෙන්න හරි පරිවර්තන ටික ලේසියෙන් පටන් ගමු අපි මෙන්න පළවෙනි CH3 CO CH2 COOH CH3 CH2 CH පළවෙනි පරිවර්තන පුතාලා මට වැඩක් කරන්න ඕන මම පරිවර්තනයේ දාපුවාම එකපාරට බැරි නම් උත්සාහ කරන්න chart එක දිහා බල මේක කරන්න. එහෙම බැරි වුණොත් මම බොරුවට කාලනාස්තියේ තීරණයක් නැහැනේ. මම උත්තරේ දාගෙන යනවා. හැබැයි ඒක හරියට අවබෝධ කරගෙන තනියෙන් ලියන්න උත්සාහ කරන්න ෆෝන් එක හරි ස්ක්‍රීන් එක දිහා බලලා ලැප් එක දිහා බලාගෙන හරි මේක ලියන්න try කරන්න ඉපා. එතකොට බැරි වෙනවා. පැහැදිලිද මම කියන එක? right ඉස්සල්ලාම ඔයා කරන්න උත්සාහ කරන්න බැරි නම් chart එක දිහා බලන්න කරන්න try එකක් දෙන්න. එහෙම බැරි නම් එහෙම set වෙන්නේ නැත්තම් හරි. මං කරන එක දිහා බලාගෙන ඉන්න තේරුම් අරගෙන තනියෙන් කරන්න try කරන්න. කීරවත් මං කරන එක ගානි පියවර ගානි ලියලිය බල කරන්න එපා. එතකොට මේක බැරි වෙනවා. හරිද? සාමාන්‍යයෙන් දරුවෝ මගේ දර්ශීය ළමයි ඕගනික් ප්‍රශ්නෙට හම්බෙනවනේ මිනිත්තු 30ක්. හැබැයි මම කියන විදිහට වැඩ කරන කොල්ලෙක් හෝ කෙල්ලෙක්ට විනාඩි 12න් අඩුම මිනිත්තු 8න් ලියපු ළමයි ඉන්නවා මගේ ප්‍රශ්න. හරි? මිනිත්තු 8න් සාමාන්‍ය පේපර් ලියද්දි මිනිත්තු 6 මිනිත්තු 8 කාලය තුල කරපු යොමු ඉන්නවා. විභාගෙට මිනිත්තු 8න් ලියපු ළමයි ඉන්නවා මේ ප්‍රශ්නෙට. හරිද? ඒ කියන්නේ මම කියන්නේ මොකද්ද මේ විදිහටම කරපු ළමයි. ඉතින් පුතාලටත් මම ආරාධනා කරනවා මං කියන්නේ මොකද්ද? ඒ විදිහට මේ දේවල් වෙන්න ඕන. දැන් ඉස්සෙල්ලාම එකක් කියවනේ chart එකක් අඳින්න කියලා. හරිද? මෙතන දැන් ඉන්නවා. මොකද මන් දිහා වීඩියෝ දිහා බලලා ඉන්නවා. මගේ පරණ ගෝලියෝ සෙට් එකකුත් තියෙනවා. උන් අනිවාර්යෙන් ඇදලා තියෙනවා. ඒතකොට අලුතෙන් අපිට සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවනේ. මේ ළමයි ටික අනිවාර්යෙන් chart එක ඇඳලා පාඩම් කරන තැන ඉස්සරහින් ගහ ගන්න ඕන. ඒක තමයි පළවෙනි වෙන්නේ. ඊට පස්සේ පරිවර්තන පොතක් හදන්නත් තියෙනවා. මම කියන්න ඉවර වුණාම මේ ටික කරලා ඉවර වෙද්දී පරිවර්තන පොත හදා ගන්නවා නම් හරි හදන්න ඕන ක්‍රමය මම කියන්න. right ඊට පස්සේ දැන් මම කියවනේ වැඩක් මේවා කොහොමද වෙන්න ඕන කියලා. හරි දෙවෙනි පීවර ඒක. බලාගෙන ලියන්න එපා.
හරි කරන වැඩේ පිළිවෙලටම කරමු. එතකොට හරි. ඒක yaadෙනවා. පරිවර්තනය කරනකොට වැදගත්ම දේ තමයි ඉස්සල්ලාම කාබන් ගාන ගණන් කරන්න. මෙතන කාබන් තියෙනවා 1 2 3 4. මෙතන කාබන් තියෙනවා 1 2 3. කාබන් ගාන අඩු වෙලා. දැන් අපි කාබන් ගාන අඩු කරන්න දන්නේ එක පියවරයි ක්ලෙමෙන්සන් සෝඩා ලයිම් දාන්න. කැල්සියම් ඔක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න තියෙනවා. ඊළඟ කතාව පියවරේ පියවර බලන්න මෙයාලගේ තියෙන මෙයාගේ නැති නැත්තම් මෙයාගේ නැති මෙයාගේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ නැත්තම් සංයෝග කොහොමද හදාගන්නේ කියලා. ඒක අමාරුවක් නෑ. ඉස්සෙල්ලාම කාබන් ගාන ගණන් කරන්න. ඊට පස්සේ මෙයාගේ තියෙන මෙයාගේ නැති මෙයාගේ තියෙන මෙයාගේ නැති සංයෝග පියවරෙන් පියවරට ගන්න උත්සාහ කරන්න. එතකොට පුළුවන්. හරිද? දෙපැත්ත බලන්න තියෙන්නේ. දෙපැත්ත බලන්න. පරිවර්තන කරනකොට අපට අදාළ ප්‍රතික්‍රියාවේදී ලැබෙන ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රධාන සංයෝග විතරයි ලියන්නේ. අතුරුඵල ලියන්න අපි උත්සාහ කරන්නේ. කාබනික රසායනික ප්‍රතික්‍රියා ලියද්දිත් අපි එහෙමමයි ලැබෙන ප්‍රධාන ඵල මේන් ප්‍රොඩක්ට්ස් තමයි අපි ලියන්නේ. හරි. ඉස්සල්ලාම කාබන් එකනේ මේ කාබොක්සිලික් කාණ්ඩය හක් කරගෙන ඉන්න කැල්සියම් ඔක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා සෝඩා ලයිම් දාලා ඒක ඇල්ල හක් කරගන්න. ඒතොර මට හම්බ වෙනවා CH3 CO CH හරිද? මෙන්න මේක ඇල්ල ගැලවිලා. කාබන් ඩයොක්සයිඩ් විදිහට පිට වෙලා යනවා. ඒතකොට එනවා CH3CO CH මෙතන හයිඩ්‍රජන් උත් ආපුවාම CH. right. ඊට පස්සේ කීටෝන කෑල්ල CO කෑල්ල හක් වෙන්න ඕන ඇල්කේනයක් වෙන්න ඕන. ලේසියෙන්. පට්ටම ලේසි. මොකද්ද කරන්න තියෙන්නේ? කීටෝන කෑල්ල නැති කරන්න ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කරන්න ඕන. සිංක් සංරසය දාලා සාන්ද්‍ර HCl දැම්මනම් හරි. කාබොනයිල් කාබන් නැත්නම් මේ CO ඔක්සිහරණය වෙලා කෙලිම ඇල්කීන බවට පරිවර්තනය වේ. හරි. දෙවෙනි කරන්න බලන්න. අවශ්‍ය කාණ්ඩ ක්ලෙමෙන්සන් ඔක්සිහරණය. ක්ලිනිකල් H2 දාන්න ඕන. කැල්සියම් ඔක්සයිඩ් සෝඩියම් සිංක් සාන්ද්‍ර ක්ලිනිකල් H2 දැන් බලන්න ආවද කියලා.
කාබොක්සිලික් කාණ්ඩය හත් කරගෙන ඉන්න සෝඩලයිම් දැම්මා. ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කරලා කීටෝන කෑල්ල හත් කරලා දැම්මා. තෘත්‍ය බන්ධනය හත් කරා රේඩ් නිකල් H2 දාලා. හරි නේද? තුන්වෙනි පරිවර්තන. ආතල් එකක් කරගත්තා හැටි. CH ත්‍රිත්ව බන්ධනය COCH CH3 CD H කයි දෙකයි තුනයි හතරයි කයි දෙකයි තුනයි හතරයි කාබන් තියෙනවා 1 2 3 4 5 6 7. මේක තියෙනවා 1 2 3 4 5 6. එකක් අඩු. කාබොක්සිල් හරණය කරා නම් හරි. සෝඩලයින් දාන්න. ඉතින් පටන් ගන්න. CH3 Cl H C ත්‍රිත්ව බන්ධනය COCH ඊට පස්සේ ක්ලෙමෙන්සන් ඔක්සිහරණය ClH C ත්‍රිත්ව බන්ධනය CH2 CH3 ත්‍රිත්ව බන්ධනය ඇති කරගෙන CH3 CClH C ත්‍රිත්ව බන්ධනයක් CH2 CH ඊට පස්සේ බඳින්න නැති කරන්න ඕන ඕලින්ද CH2 හරි බලන්න දිවා තනිය කරන්න අන්තිම calcium oxide sodium zinc Hg සාන්ද්‍ර Cl දැම්ම රේනි නිකල් H2 දැම්ම ඊට පස්සේ ග්‍රීනාට් හදාගන්න CH3C MgC H CH2 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 CH ජලය හරි තනු කම්බයක් මැග්නීසියම් Al sorry D නේ D2 තර පියවර දෙනවා එකයි ඊතලයක් එක පියවරක් විදිහට ගන්නෙ 2යි 3යි 4යි 5යි පරිවර්තනයක් හොඳම පරිවර්තනය වෙන්නේ අඩුම පියවර ගන්න තියෙන පරිවර්තනය හරි
අදුම පියවර ගානේ තමයි අපි කරන්න උත්සාහ කරන්න ඕන. හතර මේ වීඩියෝ එකේ පරිවර්තන පහක් කරමු. ඊළඟ වීඩියෝ එකේ L කියනවල භෞතික ලක්ෂණ සහ එයාගේ ලාක්ෂණික රසායනික ලක්ෂණ, එයාගේ භෞතික එයාගේ ලාක්ෂණික ප්‍රතික්‍රියාව සහ එයාගේ යාන්ත්‍රණේ මුක්ත කණ්ඩක ආදේශ ප්‍රතික්‍රියාව සහ ඊතුරු පරිවර්තන ටික සාකච්ඡා කරනවා ඊළඟ වීඩියෝ එකේ. වීඩියෝ එක දිග වුණාම බලන්න ටිකක් පැය 2යි 3යි ගන්න තියෙනකොට මට කිව්වා ළමයි සර් එතකොට පැය ගානම දිහා බලපුවම නිකන් ඒක බලන්න පොඩ්ඩක් හිතෙන්නේ නැහැ. ඇත්තද? හරි. 4 CH3 CH CH3 CH3 H C double H. Kurang balan. Carbon 1 2 3 carbon 1 2 3 4ක් වෙලා කාබොක්සිලික් කාණ්ඩයක් ඇවිල්ලා පරිස්සම් වෙන්න ඕන. පිටිපස්සේ හරි පිටිපස්සේ ඉඳන් ඕනනම් පරිවර්තනයක් කොහොමද ලකුණු හම්බ වෙන්නේ? ලකුණු හම්බ වෙන්නේ ඊතලයේ මැද්දේ තියෙන ප්‍රතිකාරකයටයි ලැබෙන ඵලයටයි ප්‍රධාන ඵලයටයි ඊතලයටයි ලැබෙන ප්‍රධාන ඵලයටයි. හොඳද? දැන්ද මේ ටිකක් මගින් එකේදී මේ හින්දා ටිකක් පියවර ටිකක් කරගෙන ගියා කියලා. එතකොට මෙයාටයි හරිනම් මගින් එකට ගැලපෙනවා නම් උත්තරේ පචලියට තිබුත් හම්බෙන්නේ නැහැ. හම්බ වෙනවා. බැරි වෙලාව මෙතන ඉඳන් නෙමෙයි මෙතන ඉඳන්. ඒත් ලකුණු හම්බ වෙනවා. මේ අග පියවර මෙතන ඉඳන් ඔහොම කරලා තිබ්බත් හම්බ වෙනවා. සම්පූර්ණ ඉදින් කරලා තිබ්බොත් ෆුල් මාක් හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු. නැත්තම් පිටිපස්සේ ඉඳන් හෝ ඉස්සරහින් ඉඳන්. සමහර ඒවා අපිට සෙට් වෙනවා පිටිපස්සේ ඉඳන් කරලා. මේක පිටිපස්සේ ඉඳන් කරලා. ප්‍රැක්ටිස් වෙන්න. හරි. පිටිපස්සෙන් අල්ලගත්තාම ලේසි. අපි නැට්ටින් අල්ලගන්න. කාබොක්සිල් කාණ්ඩයක් එන්න නම් CH3 සයනයිඩ් කාණ්ඩයක් ඉන්න. හරි. සයනයිඩ් ගන්න නම් Cl කෙනෙක් ඉන්න ඕන. CH3 Cl H Cl ගන්න නම් CH3 CH2 CH විසිරිත හිරියුලිය යටතේ ක්ලෝරිනීකරණය කරන්න ඕන. හරි. එතකොට රේනිනිකල් H2 දානවා. චුට්ටක්වත් කරා නම් මරු. Cl2H විසිරිත හිරියුලිය යටතේ ක්ලෝරිනීකරණය කරනවා. ජලීය මධ්‍යසාරීය KCN දානවා CN කරගන්නවා. තනුක අම්ලයක් හරි ආම්ලික ජලය හරි දක්වනවා.
හරි මේ වීඩියෝ එක කරන අන්තිම පරිවර්තන දැන් ඔය මං කරන පරිවර්තන කීයක් විභාගෙට තියෙන්නේ මෙහෙමයි මම කියන්නේ මේකම විභාගෙට තියනවා කියලා එහෙම කියන්න බෑ හරිද හැබැයි මම දුන්න පරිවර්තන මම කරපු ප්‍රශ්න මම දුන්න ගොඩාක් කරුණු හරිද ඒ විදිහට ගොඩාක් නේ සම්පූර්ණ හරියට මොකද උඩ හරිද ඒ සමහර වාක්‍යයේ තියෙන එක දෙක ප්‍රකාශ වල ABCD වල මම දුන්න වාක්‍ය එහෙම් පිටින්ම තිබ්බව හරි ඒකට ඇත්තද බොරුද කියලා මේක බලන මගේ පරණ ගෝලියෝ ඉන්නවා නම් ඉතින් කමෙන්ට් එකක් දැම්ම මේක ඕන. හරි. වීඩියෝ එකට යටි. මඩ ප්‍රහාර ආරෝමයේ ඉතින් තියෙන්නේ. හරි. නමුත් මම වගේ උගන්න ඉගෙන ගත්ත ළමයිට එහෙම බොරු කරන්න බෑනේ කීයට. හරි. පරිවර්තන පොත හදන කතාවක් කියන්න ඕන. මේකෙන් පස්සේ මම කියන්නම් පරිවර්තන පොත හදන්නේ කොහොමද කියලා. වැදගත්ම දේ මේ පොත හදලා දැන් අපි මේක ඉගෙන යනකොට දැන් මේකෙ මෙල් වෙන්නේ නැහැ නේ ඊට පස්සේ කාබනික රසායනික වර්ණ සමතුලිතතාව ඊට පස්සේ අනුමාපන ගණන් ටිකක් හදාගන්න ඉනෝගනික් කෙමිස්ට්‍රි චාලකය සමතුලිතතාව ඔය ඇද්දි මේ ටික අමතක වෙනවනේ ඒක අමතක නොවෙන්න තමයි අපි පරිවර්තන පොත හදන්නේ හරි කියන විදිහටම කරමුකෝ කියන විදිහටම කරන ළමයි සෙට් එකක් නේ කොහොමද ඉතින් මේකෙන් බලෙන් තියාගන්න බෑනේ හරි බලෙන් තියාගන්න බෑ කියන විදිහට වැඩ කරන ටිකත් එක්කලා ඉස්සරහට ගමනක් ගියේ. මං කිව්වේ ඒකක් ගන්න. ඒ නෙවෙයි ඒ ප්ලස් එකක් ගන්න මේ උගන්නන්න. උපදේශ ටික දෙන්නේ වැඩ ටික කරවන්න. වැඩ සෙට් වෙන ළමයි ටික එකතු වෙන්නේ මාත් එක්ක. හරි. දෙයක් කරමු. තමුන්ටත් දෙයක් කරමු. තමුන්ගේ වටේ ඉන්න පිරිස වෙනුවෙන් දෙයක් කරමු. රට වෙනුවෙන් අපි අර කියන වගේ ජාතිය වෙනුවෙන් දෙයක් කරමු. ඈ. හරි. පස්වෙනි CH3 CO H CH3 CH2 CO O CH2 CH3 පරිස්සමෙන් ස්තරයක් තියෙනවා ස්තරේ දෙකට කඩාගෙන ඉන්න ඉස්සෙල්ලා මතකනේ ස්තරේ දෙකට කඩන විදිය අද නැත්තම් බලන්න නැත්තම් කරගන්න බැරි ස්තරේ දෙකට කඩන්නේ කොහොමද කාබොක්සිලික් අම්ලයටයි මධ්‍යසාරයට මේ මෙතනින් කාබොක්සිලික් අම්ලය ගන්න. ඊට පස්සේ මෙතනින් මධ්‍යසාරය මේ මෙතනින් කාබොක්සිලික් අම්ලය. මෙතනින් මධ්‍යසාරය ගන්න. දෙකට හදන්න. හරි? OH CH2 CH3 මෙතෙන් දාන්න සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. සාන්ද්‍ර H2SO4 දාපුවාම මොකද වෙන්නේ? මෙන්න මේ OH එකයි මෙන්න මේ H එකයි ගැලවෙන්නේ. මේ ඉතුරු කෑල්ල ඇවිල්ලා මේ කාබන්ට සෙට් වෙනවා. එහෙම නේද බාන්න වෙලා තියෙන්නේ. මේ කෑල්ලට මෙන්න මේ කෑල්ල ඇවිල්ලා සෙට් වෙලා තියෙන්නේ. දැන් මෙයාගෙන් මෙයයි හදන්න. මෙයාගෙන් මෙයයි. කරන් බලන්න. අවනයක් වැඩි වෙලා තියෙනවා. ලෙවින්සන් ඔක්සිහරණය කරන්න.
ක්ලෙවෙන්සන් ඔක්සයිඩ් සිංක් සාන්ද්‍රස සාන්ද්‍රික සිංක් විසිරිත හිරුවෙලියත් එක්ක ක්ලෝරිනීකරණය කරන්න එතකොට Cl එකක් සෙට් ජලීය මධ්‍යසාරීය KCl මේකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න රත් කරා නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා මෙතෙන්ට ආම්ල හරි තනුක අම්ලයක් හරි දාන්න හරි මොන පරිවර්තන හරි පරිවර්තන පොත හදන විදිය කියලා දෙන්නම් වැදගත්ම දේ මේ කියන වැඩ පිළිවෙලට අනුගත වෙන එක හරිද වැඩ නොකරම ඉන්නවා නම් S එකක් හරි C එකක් හරි ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒත් කමක් නැහැ දැන් මම කිව්වනේ මේකින් අපට පේපර් එකේ ආසන්න වශයෙන් 4න් එකක් දැන් කවුරුත් දෙන ඕගනික් ටික මේ පාඩම කාබනික රසායනික විතරක් බලා ගන්නවා නම් තව MCQ 10ක් ගහගත්තොත් නිකන් S එකක් ගත්තේ තව දැන් තේරෙනවනේ ඕගනික් ටික විතරක් බලන්න කාබනික රසායනික විතරක් බලාගෙන තව MCQ 10ක් හරි ස්ට්‍රක්චර් ඩිස් එකක් හරි කරගත්තොත් නිකන් S එකක් ගත්තේ හරිද ඉතින් තනි පාඩමක් නෙමෙයි පාඩම් 14 තනි පාඩමක් විතරක් උදේට බලාගෙන එඩිට් කරලා ගත්ත හැකි එහෙනම් මම නම් කියන්නේ තමුන්ට ගන්න පුළුවන් තමුන්ට කරන්න පුළුවන් උපරිම හොඳට මම කියන්නේ දැන් සයන්ස් කරන්න පටන් ගන්න නිකන් S එකක් ගන්න C එකක් ගන්න කියලා හිතාගෙන නෙමෙයි ඒ තුනක් ගන්න අඩුවතර මේ දෙකයි B එකක්වත් ගන්නනේ තමුන්ගේ ටැලන්ට් එක පෙන්නන්න ඉතින් ඒක අමතක කරන්න එපා එකක් ගන්නව වැඩ කරන්න අඩුම තරමේ එතකොට B එකක් C එකක් අඩුම තරමේ එකකින් නතර හරි පිටු 40 පිටු 80 පොතක් ගන්න පරිවර්තන පොත හදන විදිහ කියලා දෙන්නේ හරි දැන් මේකේ තව අපිට පරිවර්තන ටිකක් තියෙනවා ගෲප් එකට දාලා තිබ්බ පරිවර්තන 10ක් ඒකෙන් දැන් 5ක් සාකච්ඡා කරා ඊටු 5 ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා අපි නැත්තම් දිග වැඩිනේ ඊට පස්සේ දැන් මේ කියලා දෙන්නේ ට්‍රාන්ස්ලේෂන් කියන පරිවර්තන පොත. හදන පොඩි පොතක්. පොඩි CR පොතක් ඕන ගන්නවා නම් ගන්න ඉතවුලක් නැහැ. චූටි පොතක් මේකට ප්‍රමාණවත් පිටු 80ක පිටු 80ක ගමු. පිටු 80ක පොතක්. හරිද? පොතේ මේ පොතේ ඔන්න දැන් පිටුව බෙරුවා. මෙන්න පොත ඔන්න මෙතන පෙරළුවා. හරි? කොහොම පෙරළුවා? පෙරළුවාම ඔය මේ පැත්තේ ලියන්න. මේ පැත්තේ ලියන්නේ පරිවර්තනයේ විතරයි. මේ පැත්තේ පරිවර්තන දෙකක් ලියන්න පුළුවන් නම් පරිවර්තන දෙකක් ලියන්න. ඊට පස්සේ එහා පැත්තේ පිටුවේ තියෙනවා. ඒකේ උත්තරේ ලියන්න. හරිද? පළවෙනි පරිවර්තනයේ උත්තරේ. මෙතන. ඊට පස්සේ 3 අපි හිතමු පරිවර්තන දෙකක් ලියනවා. මේ කරන්න ඉඩ තියලා ඔන්න දැන් පිටුව තියෙනවා ඔන්න පිටුව තියෙනවා හරිද 1 2 පරිවර්තන දෙකක් පළවෙනි පිටුවේ ලියන මේ මෙතන සංයෝගේ මෙයා බවට පත් කරන්න ඕන කියලා ලියන උත්තරේ ලියන්නේ නැහැ මෙතන දෙවෙනි එකේ මේ සංයෝගේ මෙයා බවට පත් කරන්න ඕන කියලා ලියන හරිද තේරෙනවද එතකොට ඉතින් අහු වෙන වෙලාවක ෆ්‍රී වෙලාවක නිදිමත හරි මොකක් හරි ආතල් එකේ ඉන්න වෙලාව ගත්තා කරගෙන කරගෙන යන්න හිර වුණා කියන්න බැරි වුණා කියන්න ආයේ පොත් පෙරලා බලන්න ඉන්න බෑනේ දැන් ඒකින්ද මෙයාගේ උත්තරේ ඊළඟ පිටුවේ මේකේ දැන් මෙතන තියෙන එක්කෙනාගේ උත්තරේ මෙතන තියෙන එක්කෙනාගේ උත්තරේ මෙතන යට ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා මෙතන හතරවෙනි එක්කෙනා මෙතන එයාගේ උත්තරේ මේ පැත්තේ. කොහොම හරි පේන්න බෑ. හරි දැන් ඔහොම කරද්දි පේනව නැති. අවුලක් නේ. දැන් හිතන්න මෙතනින් පටන් ගන්නවා ඒකේ උත්තරේ මෙතන තිබ්බොත් කොහොම බලාගෙන යද්දි මෙතන පේනවා. එහෙම බෑ. හරි? හදන්න පරිවර්තන පොත. දැන් 5ක් තියෙනවා. හරි? හදන්න ඉස්සරහට යද්දි අමතක නොවෙන්න විදියට අපිට මේක ප්‍රයෝජනෙට ගත්තේ. හරි. එහෙනම් වැඩි මෙතන ඉවර කරන්න
සියලු දෙනාටම ආයුබෝවන්. තෙරුවන් සරණයි.